අපි හරි අගය කරනවා මෙට්‍රෝ බස් ටිකක් හරි ලංකාවට ගෙනාපු එක. අර ගිනිගි තියපු බස් වලට හරියන්න හරි බස් ටිකක් ගේන එක ගැන අපි සතුටු වෙනවා. මෙට්‍රෝ බස් අද ඊයාව කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට පොඩි පණිවිඩයක් දෙන්න ඕන. ඒක එහෙම නෙමෙයි කියන්න. ඒක පස්සේ කතා කරන්න පුළුවන්. හැබැයි දිට්ටෝ ඇවිල්ලා දැන් මාස 10කටත් කිට්ටුයි. මේ මාස 10 ඇතුළතේ නතර කරපු බස් එකක් තියෙනවා මීමුරේ බස් රථය. මේ වෙනකොටත් විවිධ හැලහැප්පීම් එහෙම නැත්නම් විවිධ නිර්වචන ඇතුලේ මේ බස් රථයේ ධාවනයෙන් නතර කරලා තියෙනවා. මේ වෙනකොට වත්මන් ආණ්ඩුව. වත්මන් ආණ්ඩුවට පුළුවන් ඔය මෙට්‍රෝ බස් ගේනවා වගේම උඩුදුම්බර ජනතාවගේ එහෙම නැත්නම් මේ මීමුරේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මේ බස් රථය ඊටාත්ම කඩිනමින් ආරම්භ කරන්න. කියන්න පුළුවන් පාරවල් වල අඩුපාඩු එහෙම නැත්නම් එහි තිබෙනා වූ අවදානම මේ සියල්ලම නිර්වචනය කරන්න පුළුවන්. හැබැයි අපිට නිර්වචනය කරනකොට අපිට අහන්න තියෙන්නේ සංචාරක කර්මාන්තයේ යෙදෙන බස් රථ මීමුරේට එන්නත් යන්නත් පුළුවන් වෙනකොට ඇයි මීමුරේට මේ ළංගමින් වෙන් කරපු බස් රථය තාමත් ප්‍රමාද? ප්‍රසන්න ගුණසේකර අමාත්‍යතුමනි, ජනාධිපතිතුමනි, මේ ඔබේ අවධානය පිණිස ඔබතුමාලට පුළුවන් නම් මේ බස් රථය ඊටමත්ම කඩිනමින් මේ මගේ ජනතාව වෙනුවෙන් ලබා දෙන්න, අපේ ජනතාව වෙනුවෙන් ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා මේ විදියට. හැබැයි තවත් ප්‍රමාද කරනවා නම් ජනතාවත් එක්ක අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග ගන්න අපිත් සෝදානම් කියලා ඔබතුමාලාට ඒක මතක් කරනවා ආයාචනාත්මකව.